වීඩියෝ සලාදේ YouTube channel එකට ඔයාලා සේරම ආයිබෝන් කියලා පිළිගන්නවා. අද වීඩියෝ එක අරන් ආවේ අපිට කෝල් කරලා මැසේජ් කරලා ගොඩක් අය අහපු ප්‍රශ්නයකට පිළිතුරක් එක්කමයි. ඔක්ටෝපැඩ් ප්ලේ කරන යාළුවන්ට, කීබෝඩ් ප්ලේ කරන යාළුවන්ට ගොඩක්ම අවශ්‍ය වෙන කේබල් එකක් තමයි USB MIDI කේබල් එක. මොකද ලැප් එකක් කරා ටෝන් MIDI කරලා ප්ලේ කරද්දි වගේම බල්ක් එකක් ලැප් එකට සේව් කරගන්න අවශ්‍යම වෙන දෙයක් තමයි USB MIDI කේබල් එක. high quality MIDI කේබල් එකක් තිබ්බේ නැත්නම් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ටෝන් ප්ලේ කරද්දී ලැග් වෙනවා, සමහරක් වෙලාවට ඔක්ටෝපැඩ් ප්ලේ කරද්දී ඩිලේ එකක් තියෙනවා, ෂෝ ප්ලේ කරද්දී ටෝන් ලැග් වෙනවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා high quality නැති low quality එකේ MIDI කේබල් එකක් පාවිච්චි කරපුවාම. ඉතින් යාළුවෝ ගොඩක් අපෙන් අහලා තිබ්බා මොකද්ද ඔක්ටෝපැඩ් ප්ලේ කරනවා නම් කීබෝඩ් වලට වගේම MIDI කරන්න අවශ්‍ය වෙන කේබල් එක මොකද්ද කියලා. ඉතින් අද අපි ගෙනල්ලා තියෙනවා high quality USB MIDI කේබල් එකක්. මේ කේබල් එකේ විශේෂත්වය තමයි මේක අනිවාර්යයෙන්ම අවුරුදු 5කට වැඩි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දැනට වෙළඳ පොලේ මේ quality එකකින් තියෙන කේබල් එකට වැඩිය ගොඩක් ප්‍රීමියම් quality එකක් තියෙනවා. ඒ වගේම මිලෙනුත් දැනට වෙළඳ පොල තියෙන මිලට වැඩිය ගොඩක්ම අඩුවෙන් ඔයාලට අපෙන් මේ කේබල් එක ගන්න පුළුවන්. අපි එහෙනම් මේ කේබල් එක පෙන්නලාම ඔයාලට විස්තරේ කියන්නම්. මේක තමයි අපි ඔයාලට ගෙනල්ලා තියෙන USB MIDI කේබල් එක. අපි එහෙනම් බොක්ස් එක අන්බොක්ස් කරලාම මේ ගැන කතා කරමු. Hi-Fin brand එකෙන් ආපු මේක තමයි ඔයාලට අපෙන් ගන්න පුළුවන් high quality MIDI කේබල් එක. Hi-Fin brand එක ගැන ඔයාලා දැනටමත් දන්නවා. මේකේ කලින් version එකක් ආවා ඊට වැඩිය ගොඩක් advanced විදියට තමයි මේ කේබල් එක ඇවිල්ලා තියෙන්නේ. මේක මීටර 2ක් වගේ දිගට කේබල් එක තියෙනවා. ඒ වගේම මේකේ තියෙන ලොකුම විශේෂත්වය නයිලෝන් ආවරණයක් තමයි මේකේ වයර් එකට තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. නයිලෝන් ආවරණයකින් තමයි වයර් එක තියෙන්නේ. ඒ හින්දා අවුරුදු 5ක් 6ක් කිසිම ප්‍රශ්නයක් නොවි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම MIDI jack දෙකත් high quality විදියටම තියෙනවා. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් අය දන්නවා මේ කේබල් අපි අතින් කොහොමත් තැලෙනවා නැමෙනවා ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඒ වුණාට මේ කේබල් එක ඉතාමත් විශ්වාසයෙන් ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද හොඳ නයිලෝන් ආවරණයකින් තියෙන නැමුණට තැලුණාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක කේබල් එක අපිට දැක ගාම කියන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ කේබල් එක පාවිච්චි කරොත් ඔයාලට ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම high quality විදියට ඔයාලගේ output එක ලබා ගන්න පුළුවන්. විශ්වාසයෙන් ඕනම show එකකට, practice එකකට, ඒ වගේම ඔයාලගේ studio එකකට විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් කේබල් එකක්. මේ MIDI කේබල් එක ඔයාලට අපේ වීඩියෝ සලාදේ Facebook page එකට message කරලා හරි 077 193 15 69 අපේ WhatsApp අංකයට message එකක් දාලා ඔයාලට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් MIDI කේබල් එක. ඒ වගේම cash on delivery පහසුකම තියෙනවා. ඒ වගේම bank payment කරලත් ඔයාලට කේබල් එක ගෙන්වා ගන්න පුළුවන්. වීඩියෝ සලාදේ විශ්වාසයත් එක්ක කේබල් එක ඔයාලට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. කේබල් එක රුපියල් 8400කට වගේ ඔයාලට අපිට ගන්න පුළුවන්. delivery free ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේම තව විශේෂම දෙයක් තියෙනවා. මේ වීඩියෝ එක බලලා අපෙන් කේබල් එකක් ගන්න යාළුවන්ට ස්පෙෂල් ඔෆර් එකක් තියෙනවා. කේබල් එකක් අපෙන් අරගත්තට පස්සේ ඔයාලට පුළුවන් අපේ WhatsApp එකට ඔයාලට ලැබුණු පාර්සල් එකේ ෆොටෝ එකක් දාන්න. අපි ඔයාලට free tone pack එකක් දෙනවා. ඔක්ටෝපැඩ් ප්ලේ කරන යාළුවන්ට free tone pack එකක් දෙනවා. ප්‍රමාද නොවි දැම්මම order එකක් දාන්න. අපේ Facebook page එකට හෝ අපේ මම කලින් කියපු number එකට message එකක් දාලා ඔයාලගේ order එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ. ඔක්ටෝපැඩ් මිලදී ගන්න ඉන්න යාළුවන්ට, ඔක්ටෝපැඩ් එක විකුණා ගන්න ඉන්න යාළුවන්ට අපිට සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක. ඔයාලා අපේ විශ්වාසයත් එක්ක අලුත් ඔක්ටෝපැඩ් එකක් ගන්න ඉන්න යාළුවන්ට වගකීමෙන් අපෙන් ඔක්ටෝපැඩ් එකක් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මුදල් හදිසියට ඔයාගේ විකුණන්න තියෙන පෑඩ් එකත් අපි හරහා විකුණා ගන්න පුළුවන් ඉක්මනින්ම. අපේ Facebook page එකට message එකක් දාලා ඒකෙනින් ඔයාලට ඒ ඔයාලගේ අවශ්‍ය දේ කරගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ සලාදේ store එකෙන් මේ වගේ ඔක්ටෝපැඩ් ප්ලේ කරන අයට, music කරන අයට ගොඩාක් දේවල් ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ page එකට අනිවාර්යයෙන්ම like කරලා set වෙලා ඉන්න. තවත් ගොඩක් දේවල් එක්ක වීඩියෝ සලාදේ අලුත් වැඩ ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරලා set වෙන්න. මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු cover song එකකින්. ඒ වගේම lesson ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ ඔක්ටෝපැඩ් lesson කියලා කමෙන්ට් දාගෙන යන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම ඔයාලට MIDI කරද්දී තියෙන ප්‍රශ්න, සමහරක් sample අදද්දී ඒවා setting අදද්දී තියෙන ප්‍රශ්න, ඒ වගේම softwares වල ඔක්ටෝපැඩ් වල setting ගැන ප්‍රශ්න අපිට කමෙන්ට් දාන්න. අපි පුළුවන් විදිහට reply වීඩියෝ දෙන්න. එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම thank you. අලුත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.